මිත්‍රවරුනි අපේ රටට ප්‍රධාන ආදායම් මාර්ග අපි දන්න විදිහට කීපයක්ම තියෙනවා. ඒ අතරින් තේ රබර් පොල් ඊට අමතරව ඇඟලුම් කර්මාන්තේ තියෙනවා. ඉතින් අද මම ඉන්නේ මගේ වයිෆ් එක විශේෂ ස්ථානයක්. ඒක තමයි අපේ රටට ප්‍රධාන ආදායම් මාර්ගයක් වෙන මේ තේ ගහයි. තේ ගහේ ඉතිහාසයත් එක්ක ලියවුණු ඉතාමත්ම සුවිශේෂී තැනක. මේ ස්ථානය කියන්නේ ලූල් කඳුල. ලූල් කඳුල. මේ ස්ටැචු එකේ ඉන්නේ ජේම්ස් ටේලර්. ජේම්ස් ටේලර් කියලා කියන්නේ 1835 දී උපත ලැබ ස්කොට්ලන්ත ජාතිකයෙක්. ඔහු 1952 දී එනවා ශ්‍රී ලංකාවට සිඩ්නි කියලා නෞකාවකින් ඇවිල්ලා මේ ලූල් කඳුල ස්ටේට් එකට එනවා. ස්ටේට් එකේ යාගේ බංගලෝ එක ගාව විසික් කරලා තිනවා හැදෙනවද කියලා බලන්න. ඒ වෙනකොටත් ලංකාව තුළ කෝපි වගාව ඉතාමත්ම හොඳින් තිබිලා තියෙනවා. නමුත් බිලයිට් කියලා රෝගී තත්ත්වයක් නිසා මේ කෝපි වගාව විනාශ වෙමින් පැවතිලා තියෙනවා. ඒ නිසා ඒකට ආදේශකයක් විදිහට තේ හදන්න පුළුවන්ද කියලා ටෙස්ට් කරලා තියෙන්නේ මේ ස්කොට්ලන්ත ජාතික ජේම්ස් ටේලර් මහත්මයා. ඒ මහත්මයා තමයි මේ ඉන්නේ. එතකොට මේ කටයුත්ත වෙලා තියෙන්නේ 1867 දී. ඔහු ලංකාවට ආවේ 1852 පෙබරවාරි මාසේ 20 වෙනිදා. ඉතින් ඒ මහත්මයා පටන් ගත්ත තේ ව්‍යාපාරය අද ලංකාව පුරා ව්‍යාප්ත වෙලා අපේ රටට විශාල ආදායමක් ගෙන කර්මාන්තයක් බවට පත් වෙලා තියෙනවා. ඔහුගේ ස්ටැචු එක තමයි තියෙන්නේ. මෙතෙන් එන්න පුළුවන් ඔයාට රිකිල්ලගස්කරින් හේවාහැට පැත්තෙන් එන්නත් පුළුවන්. එහෙම නැත්නම් මහනුවරින් හේවාහැටට එන පාරේ එන්නත් පුළුවන්. ඉතින් ලස්සන පරිසරයක් තියෙන්නේ. ඒ වගේම දැන් ලංකාවේ පළවෙනිම තේ ගහ හදපු ඒ ෆීල්ඩ් එකට යන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ ජේම්ස් ටේලර් ලංකාවට එනකොට අවුරුදු 17යි. ඔහුගේ ඉතිහාසය කියනකොට ඉතාම සුවිශේෂී සිදුවීමක් තමයි ඔහු අවුරුදු 40ක් විතර තිස්සේ මේ ලූල් කඳුල ස්ටේට් එකේ ඉඳලා තියෙනවා. එකම එක දවසයි නිවාඩු වරන් තියෙන්නේ. අද පරම්පරාවට මේක හොඳ ආදර්ශයක්. අවුරුදු 40ට එක දවසයි නිවාඩු වරන් තියෙන්නේ. ඔහුගේ කාමරේ ඉඳලා විවිධ පරීක්ෂණ කරලා තියෙනවා කොහොමද තේ වගාව ව්‍යාප්ත කරන්න කියලා. ඉතින් ඔහු ජල විදුලියෙන් තේ කර්මාන්තයේ මේ වියලීම සඳහා අවශ්‍ය මැෂින් එකකුත් හදලා තියෙනවා කියලා මෙතන සඳහන් කරලා තියෙනවා. අපි මේ ඉන්නේ ජේම්ස් ටේලර්. අපේ රටේ තේ කර්මාන්තයට පණ දුන්න ඒ අද්විතීය යුග පුරුෂයා. අපි යමු ගිහලා බලමු තවදුරටත් ටිකක්. දැන් මේ ස්ථානයෙන් තමයි ඇතුල් වෙන්න තියෙන්නේ ජේම්ස් ටේලර්ගේ බංගලෝ එකට. හිටපු තැන ඉස්සල්ලාම තිබ්බ තේ ගහ. ඉතින් මෙතන ටිකට් එකක් ගන්න ඕනේ. ටිකට් එකක් රුපියල් 200ක් විතර වෙනවා. ඉතින් මේ පාරේ කිලෝමීටර් 5ක් ගියපුවම තමයි මේ සුන්දර ස්ථානය තියෙන්නේ. ඉතින් අපි යමු කියලා බලමු මේ ජේම්ස් ටේලර් මහත්මයා 1857 දී හදපු පළවෙනි තේ ගහ. ඊට අමතරව ජීවත් වූ තැන ඒ ටික ඔක්කොම අපි බලමු.
ප්‍රධාන පාරේ සිට කිලෝමීටර් 5ක් ආපුවම මෙන්න මේ වගේ තැනක් හම්බ වෙනවා. එතනින් වාහන පාක් කරලා එතන ඉඳලා ෆයින් තමයි යන්න තියෙන්නේ. මීටර් 100ක් විතර අපි ගියා. ඇත්තටම කියනවා නම් සතෙක් සිව්පාවක්ගේ සද්දයක් හැර කිසිම සද්දයක් ඇහෙන්නේ නැති ලස්සනම ලස්සන පරිසරයක තමයි මම මේ ඉන්නේ. මේ ස්ථානය අපේ ලංකාවට සුවිශේෂී තැනක්. මීට ටික වෙලාවකට කලින් මම ජේම්ස් ටේලර් මහත්මයාගේ ස්ටැචු එක ළඟට ගිහිල්ලා ඔහුගේ පැමිණීම සහ තේවගාවේ ආරම්භය ගැන වත් සමග කතා කරා. දැන් මම ඉන්නේ ඒ ස්ථානයේ සිට හරියටම කිලෝමීටර් 5මාරක් දුරින් ජේම්ස් ටේලර් මහත්මයා 1852 ලංකාවට ඇවිල්ලා පදිංචි වෙලා හිටපු ස්ථානය. Welcome to James Taylor's Bungalow and the Factory. මේ තියෙන්නේ ඔහුගේ බංගලෝ එක තිබ්බ ඒ ලස්සන පරිසරය. එතකොට මේ ස්ථානය 1865 තමයි නිර්මාණය කරලා තියෙන්නේ. අපි කිව්වා ඉස්සල්ලාම මේ තේ පිළිමද ව්‍යාප්තිය සිදු වෙන්නේ 1867 කියලා. මේ ජේම්ස් ටේලර් මහත්මයා හිටපු ඒ බංගලෝ එකේ දැන් ඉතරලා තියෙන්නේ ඒ දර උඳුන පමණයි. ඔබට පේනවා කොච්චර ඒ බිත්තියක් මහතද. ඒ දර උඳුන පමණයි. ඉතින් ඒ මහත්මයා මෙතෙන්ට වෙලා රාට සීතලේ ගින්දර තපින්න ඇති. ඔහු කල්පනා කරන්න ඇති කොහොමද මේ ලංකාව තුළ මේ තේ වගාව ව්‍යාප්ත කරන්න කියලා. ඔහු බොහෝ පරීක්ෂණ කරන්න ඇති මේ ස්ථානයේ. ජේම්ස් ටේලර් මහත්මයාගේ බංගලෝ එකේ ගිනි උඳුන තමයි මේ තියෙන්නේ. ඔහු වෙනුවෙන් ලියුණු සටහනක් තියෙනවා. ඊට පස්සේ ලස්සන පොතක් තියෙනවා. සමරු පොතක්. ඒ පොත ගාවටත් අපි ගිහිල්ලා බලමු. මේ පොතේ මොනවද ලියලා තියෙන්නේ කියලා. ඇත්තටම සුන්දරම සුන්දර පරිසරයක්. පිටිපස්සෙන් තාමත්ම වෘක්ෂ වලින් පිරි කැලෑවක් තියෙනවා. ඒ මහත්මයා තමන්ගේ තේ ඇට ටික ගෙනලා විසික් කරන්න දැත්තේ අර එහා පැත්තට. අපි ගිහිල්ලා බලමු ඒ තේ පඳුරු තාමත් තියෙනවා. බලමු අපි මේ පොතේ මොනවද ලියලා තියෙන්නේ කියලා. ඔහු අවුරුදු 17ක තරුණයෙක් විදිහට තේ වගාවට උපකාරී කරන තරුණයෙක් විදිහට මේ ප්‍රදේශයට ඇවිල්ලා ජීවත් වෙන්න පටන් ගන්නවා. 1867 දී තමයි මුලින්ම තේ වගාව ඔහු ආරම්භ කරන්නේ. අපි මේ දැන් යන්නේ ඒ මුල් තේ ගස් ටික බලන්න. අපි තේ ගහක් කියපුවාම ඒ තේ ගහේ උස මේ වගේනේ. තේ කඩන්නේ. මගේ ඉස්සරහින් තියෙනවා ලංකාවේ මුල්ම තේවත්ත. ඒකට අපි යම් බලන්න. ඉතින් මම ඔයගොල්ලන්ට පෙන්වන්න යන්නේ ඔහු විසින් පරීක්ෂණය කරන්න හදපු ඒ මුල්ම තේ ගස් ටික. ඉස්සරහට යනකොට තරමක් දුරට මීටර් 50ක් විතර රූක්ෂ තේ ගස් වර්ගයක් තියෙනවා. අපි ඒ තේ ගස් ගිහිල්ලා බලමු. ඔබ විශ්වාස කරනවද මේ තියෙන්නේ තේ ගස් කියලා? සාමාන්‍යයෙන් තේ ගහ මෙහෙම වුණාට මේ සයිස් වුණාට මේ තියෙන්නේ තේ ගස්. ජේම්ස් ටේලර් මහත්මයා විසින් ඒ කාලේ මේක පරීක්ෂණය කරන්නට හදන ලද තේ ගස් වෙන්න පුළුවන් මේක. හරියටම කියන්න බෑ. මේ තේ ගස්. මේ තේ ගස් වල පේන ඔබට කොච්චර පරක් වෙන්නද කියලා. මේ තේ ඇට මේ වගේ තමයි ඒ කාලේ තේ ගත්තේ. නැත්නම් සාමාන්‍යයෙන් තේ රිකිලි වලින් තමයි හදන්නේ. අවුරුදු 250-300 පරණ තේ ගස්. හරි අපි තමු තව ඉස්සරහට ගිහිල්ලා තවත් තේ ගස් තියෙනවා. මේ ඔක්කොම තේ. මේ තියෙන තේ ගස් අවුරුදු 100 ගානක් පැරණි තේ ගස් තමයි මේ තියෙන්නේ. කවදා හරි දවසක ඔයත් සැලසුමක් ඇති කරගන්න මේ වගේ ලස්සන දේවල් බලන්න. ඉතින් අද
මගේ වයිෆ් මගේ ගෙදර කට්ටිය නංගි මල්ලි එතකොට මගේ නංගිගේ පුතා සියලු දෙනාම පැමිණියා මේ සුන්දර ස්ථාන බලන්න. ඔයත් අනිවාර්යෙන්ම එන්න ලූල් කඳුල ස්ටේට් ජේම්ස් ටේලර්ගේ නවතන. දැන් 1860 ගණන් වෙනකොට ජේම්ස් ටේලර් මෙතන එනවනේ. ආවන් පස්සේ අද කාලේ වගේ ගොඩක් වෙලාවට තමගේ බංගලෝ එක ඇතුලේ ෂවර් තියෙන්නේ නැතුව ඇති. ඉතින් මේක තමයි ජේම්ස් ටේලර් මහත්මයා හැමදාම නාපු ලිද. ඉතින් දැන් මේ විදිහට තිබ්බට ඒ කාලේ හරි ලස්සනට තියෙන්න ඇති. ඔතන ඉතින් තමයි බංගලෝ එක තියෙන්නේ. ඉතින් හරි ලස්සනයි. වතුර හරිම සීතලයි. නාගන්න තිබ්බනම් ජේම්ස් ටේලර් වගේ. ඊට පස්සේ මේ ජේම්ස් ටේලර් මහත්මයා තමාගේ වැඩ කරනකොට ඒ තේදලු නෙලනකොට ඒවා බලන්ද ඉඳගෙන හිටපු සීට් එක ගාවට තමයි මේ යන්නේ. ඒක තමයි සමහත් එක ජේම්ස් ටේලර්ගේ. ඔයාලට මතක නම් අපි ගියා හබුතලේ ලිප්ටන් සීට් එකට. ඒ වගේ ස්ථානයක් වෙන්න ඇති. අපි ගිහිල්ලා බලමු. මිත්‍රයා මේක තමයි ලංකාවේ ඔරිජිනල් පළවෙනි තේවත්ත ලූල් කඳුල ස්ටේට් එක. දැන් මොහොතකට කලින් මම ගියා ජේම්ස් ටේලර්ගේ බංගලෝ එකට. ඒ බංගලෝ එකේ ඉඳන් පේන දුරින් තියෙනවා ඒ මහත්මයා මේ තේවත්ත ඔහුගේ අනාගත සැලසුම් ගැන හිතපු සීට් එක. ඒ සීට් එක ගාවට යන්න කලින් තව දෙයක් තියෙනවා. මේ තේ ගහ දිහා බලන්න. මේක තේ ගහක්ද? දැන් ඔයා බලමු මේ තේ ගහයි මේ තේ ගහයි අතර ගත්තාම කොච්චර වෙනසක් ඇද්ද? මේ තේ ගහ අවුරුදු කීයක් නම් පරණ ඇද්ද? 1867 පළවෙනි තේ ගහ හැදුවන් පස්සේ අද වෙනකන් තේ ගස් තියෙනවා ඇති කැලේ ඇතුලේ. මේක එක්තරා තේ ගහක් පමණයි. අවුරුදු 100 ගණන් පරණයි. තියෙන තේ යට තියෙනවා 100 ගණක්. එතකොට අපි යමු දැන් මේ ජේම්ස් ටේලර් මහත්මයා වාඩි වෙලා තමාගේ මේ තේ කර්මාන්ත ශාලාවේ නිරත වෙලා ඉන්න ඒ සියලු දෙනා ගැන බලපු ලස්සන සීට් එකට. ඇත්තටම මේ සීට් එක තියෙන තැනත් හරිම ලස්සනයි. හරිම සුන්දර වටපිටාවක් තමයි තියෙන්නේ. අනිත් පැත්තට කියන්න ඕනේ මේ තේවත්ත මේන්ටේන් කරන මේ ආයතන ඉතාමත් හොඳින් මේ තේවත්ත මේන්ටේන් කරනවා. පිටතින් බලපුවම මේක පේන්නේ නැහැ. ප්‍රධාන පාරේ ඉඳලා ආපුවම කිලෝමීටර් 5ක් විතර ඇතුලේ තමයි මේක තියෙන්නේ. ඉතින් විශාල වෙහෙසක් කරගෙන තියෙනවා මේක මේන්ටේන් කරන්න. ඉතින් අපි යමු දැන් ජේම්ස් ටේලර්ගේ සීට් එකට. ඊට කලින් ඔබට මම පෙන්නන්න මෙතන ආපුවම මේ ස්ථානේ ඉඳලා ලංකාවෙන් 8න් එකක් විතර පේනවා. අර පැත්තෙන් බලපුවම උන්නස්ගිරිය, ජේ.ආර් කන්ද, ඊට පස්සේ ඔහොම ගත්තාම මේ පැත්තට එනකොට මහියංගන පැත්ත, වික්ටෝරියා රෙසිය එක, මේ ලස්සන සාරවත් කොළපාට බිම් ඔක්කොම මේ ස්ථානට පේනවා. ඉතින් මේක තමයි සීට් එක. දැන් ඒ මහත්මයා වාඩිලා ඉන්න පුටුවේ මගේ වයිෆුයි මගේ අම්මයි දැන් වාඩිලා ඉන්න. ඉතින් හරිම ලස්සනයි. ඔහු මෙතන එක කල්පනා කරන්න ඇති කොහොමද මේ කර්මාන්තය දියුණු කරන්නේ. ඔහුගේ තේ වතු වල ඒ නෙලන තේ නෙලන ස්ත්‍රියන් දිහා බලාගෙන ඉඳ ඇති.
ඉතින් හරිම ලස්සනයි. ඇතරම කියනවනම් සතෙක් සිව්පාවෙක්ගේ සද්දයක් කර වෙන කිසිම සද්දයක් ඇහෙන්නේ නෑ මෙතෙන්ට. දවසක එන්න ජේම්ස් ටේලර්ගේ ටී ස්ටේට් සීට් එක කළු ගලෙන් හදලා තියෙන. මේක තමයි ඒ ස්ටේට්. දැන් මගේ අම්මත් එක්ක ජේම්ස් ටේලර් හිටපු ඒ සීට් එකේ ඉඳගෙන පල්ලෙහා තියෙන මේ සුන්දර දර්ශනය බලාගෙන මම ඉන්නේ. ඈතින් පේනවා වික්ටෝරියා ජලාශය. අන්දරිකල නම් පේන්නේ නැහැ කව වෙලා තියෙන්නේ. ඒ මහතාගේ නිසල දේහය මහයියාව සුසාන භූමිය තුළ මිහිදන් කර ඇත.